මම මරණය ප්ලෑන් කරපු ගෑණියෙක්. ඒ කියන්නේ මම මලොත් මට කරන්න දෙයක් නැහැ. ඊට ඉස්සරහ මම කවුරු හරි මලත් මං හිතන් ඉන්නේ ඇත්තටම කිසි කෙනෙකුට කියන්නේ නැහැ. අඳින ඇඳුම් පිටිම ගිහිල්ලා හරි මේ කනත්තේ නීතිමය ප්‍රකාර වැඩ ටික හොරෙන්ම කරලා දාලා ඒ කරලා එනවා නීති ප්‍රකාර වැඩ ටික කරලා. එතකොට වල දානවා කාටවත් කියන්නේ දැන් මොනවද මල්ලි මේ මගුල්නේ කන්නේ මරණද කන්නේ මගුල් කන්නේ. මම මල ගෙවල් වලට ගියාම මාර විදිහට හිතෙන් අඬනවා මේ මිනිස්සු මරණේ වුණාට පස්සේ කොලයක් කරා ලිස්ට් එක ලියනවා අරක තේ ටික අර ටික මේ ටික බුලත් ටික ඉඳලාම ලියනවනේ ලියලා ටේන් ටික ගහනවා අරක ගහනවා ඔය ගහනවා මේ ගහනවා දන් දෙනවා ඔතන වෙන්නේ මගුලක් කන්නේ ඊට වැඩි හරිය වැදගත් මල්ලි මම හැමදාම අපේ හස්බන්ඩ්වත් කියන්නේ ඉන්නකම් ආදරේ කරන්න මලාට පස්සේ මොකුත් එපා. දානයක්වත් එපා. ඉන්නකම් අපි පින් කරගමු. අපි මලාට පස්සේ කිසි කෙනෙක්ගෙන් ආදරයක් බලාපොරොත්තු වෙන ඒගොල්ලෝ කරන්නේ එකම දේ තමයි ඒගොල්ලන්ට ජීවත් වෙන්න අර මිනිස්සු කියනවා හත් දවස් උදේට කළා අවුරුද්ද මාර විදියට කළා කියන එක අහගන්නයි ඒ යන්නේ. ඒ මොකුත් ඕනේ හොඳම උදාහරණය තමයි කොයිඩ් කාලේ. කොයිඩ් කාලේ ගිහිල්ලා නිකන් අර ඉන්දියාවේ බලන්න. ගිහිල්ලා ටක් ගාලා දරසයට දාලා පිච්චුවානේ. ඇයි ඒක තමයි හරිම දේ. මුස්ලිම් මිනිස්සයා තමයි හරිම දේ කරන්නේ මල්ලි. හරිම දේ අපේ උන් කරන්නේම වැරද්දක් කරන්නේ. හරිම දේ කරන්නේ මුස්ලිම් මිනිස්සයා. ඉන්දියාවේද ලංකාවේද මන් දන්නේ නැහැ මන් දැක්කා ජනවාදයේ කොහොම හරි කියනවා තාත්තා මැරිලා දොර වහලා දුව යනවා ඇවිදගෙන මේ සල්ලි හොයන්න මිනිහ වල දාගන්න බින්දුව. මොකටද මං වගේ දුවේ නම් ජීවිතේට කරන්නේ ගෙදර වලක් හරි වල දානවා. පස් වෙනවනේ ඒක ගහක් හිටවනවානේ පොර වෙන්න. දෙයනේ මම් මලොත් මිනිහක් දැන් ලක්ෂ ගාණක් වියදම් කරලා ඒගොල්ලෝ කනවනේ මගුලක් වගේ. උන් ජීවත් වෙන්නේ කොහොමද? උන්ට ජීවත් වෙන්න තැන තියලා මම මැරලා ගියාම ඉවරනේ පොළොවට පස්සෙලා